මාර පුරස්නයන්නේ වෙලා තියෙන්නේ. දැන් මේ ක්ලාර කෙල්ලගේ එන අවුරුද්දේ අලුත් පන්තියට යනකොට පොත් ලැයිස්තුවක් ගන්න එපයි. මේ ඒක ගන්න කියලා මම මේ පොත් ලැයිස්තුව හොයනවා තැනක් නැතුව මම මේ ඉන්නේ. බලන්නකෝ ඉතින් මේ තැනක් නැති වෙන්න බෑ. මොලේ සරසවි බුක් ෂොප් එකනේ. යන් විගහට යන්. විශාල ලයිස්තුවක් හැබැයි මේ ක්ලාර කෙල්ලටත් ගන්න තියෙන්නේ. ඒකනේ කියන්නේ එල්ප් කොළුවෝ මේ ලයිස්තුවේ තියෙන ඔක්කොම දේවල් මෙතන තියෙනවා. මේ උඹලා දෙන්න විගහට මේ කරගත්තා ලයිස්තුව තෝරගත්තා. හරිද? ලොකු ලයිස්තුවක් තියෙන්නේ. ඔව් නේද? මෙතනින් ගන්නට පොත් තුනක්. එකයි, දෙකයි, තුනයි. මෙන්න තුන. හරි. අතනින් දෙකයි. මෙතන 100 බුක්. ඔව්. දෙකයි. එකයි, දෙකයි පොත් හරි බගයිනේ. ඔව් බයි නම් මට දෙන්න ටිකක් ඉතින් තව තෝරගන්න. ඕ කවි පොත් තියෙනවා. පොඩි කවි පොත් තියෙනවා. මේ පොත් මේ තියෙන්නේ. කීයක්ද? ඔකෙන් පහ ගන්න. 5යි 1යි 2යි 3යි 4යි 5යි. හරි සී. තව තියෙනවා. කතන්දර පොතුත් තියෙනවා. කතන්දර පොත් කොහෙද තියෙන්නේ? මේ කතන්දර පොත්. සරසවි එකේ නැති කතන්දර පොත් කොහෙද තියෙන්නේ? මේ ඔක්කොම දේවල් ටික මෙහෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක ගන්න කිව්වේ. මේකත් තියා ගන්නකො. හරි. බලන්න ඔය ලයිස්තුවේ තියෙන දේවල් මෙච්චර වයසට ගිහිල්ලා මට පොතක් දෙන්නට මේකයි ඊයෝනේ උන්ට එපා ඉතින් දෙයියනේ කියලා ඔය මේ පොත් තරම් දෙන්න. මේ උඹලා දෙන්න වරද්දක් නැතුව පොත් ටික ඔක්කොම අරගෙන ඔය බෑග් මලු දෙකට දාගත්ත නේද? ඔව් දාගත්තා කි. ඔක්කොම ගත්තා. හරි. වැඩේ කියන්නේ මෙතන 120ක ඩිස්කවුන්ට් එකක් තියෙන එකනේ වටින්නේ හැම පොතකටම. ඊකනේ. ඉතින් මෙහෙමනේ මේ වාසිය ගැන අපි විතරක් කතා වෙලා දැනගෙන ඉන්න වැඩක් නැහැ. මේ එන පාසල් වාරයට පුංචි දූල පුතාලට පොත්පත් ටික ගන්න නම් මතක තියාගන්න ඕනේ එන්න ඕන දෙසැම්බර් 21ට කලින් කොළඹ shopping festival එකේ තියෙන සරසවි බුක් ෂොප් එකට. එහෙනම් මතක තියාගන්න ලාභෙට 20ක් කියලා කියන්නේ ලේසි පහසු ගාණක් හැම පොතකටම. එහෙනම් ඔන්න මතක තියාගන්න දෙසැම්බර් 21ට කලින් එන්න ඕන කොළඹ shopping festival එකේ සරසවි බුක් ෂොප් එකට. ගිහින් එන්නම් එහෙනම්. යමුනේ. අපි යන්. ක්ලාරත් බලාගෙන ඇති.